කෙයාගියව කෙනෙක් හැටියට ඊශ්‍රායලයේ එන්නද ඉන්නේ. එතකොට ඉදිකිරීම් අංශයෙන් ඊශ්‍රායලයේ එන්නද ඉන්නේ. ඒ වගේම ඊශ්‍රායලයට ඉදිකිරීම් අංශයෙන් ඇවිල්ලා තමන් ආපු වීසයකින් එළියට ගිහින් පැනලා වැඩ කරන කෙනෙක්ද. එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් විතරක් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සුබ දවසක් හැමෝන්ටම අභිමානී ව්ලොග්ස් එකකින් ගෙන තවත් වීඩියෝ එකටයි ඔයාලම එකතු වෙලා ඉන්නේ. ඉතින් මම ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මේ නැහැ. මොකද තොරතුරු හරි තොරතුරු එතකොට ඉන්ටර්වයුව තියෙන තොරතුරු ඒ වගේ දේවල් ඔයාලට හරියට නිවැරදිව කියන්න ඕන නිසා තමයි මම වීඩියෝ එකක් දැම්මේ නැත්තේ. නමුත් මගේ WhatsApp group එකේ ඉන්න අයට මම ඒගොල්ලන්ව ඉන්ටර්වයුව වලට යවලා තියෙනවා. ඉන්ටර්වයුව වලින් පාස් වෙලා තියෙනවා. ඉතින් ඒ අයට මම තොරතුරු WhatsApp group එකට ජොයින්ට් වෙච්ච අයට දීලා තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ YouTube එකට දැන් වීඩියෝ එකක් දැම්මෙත් නෑ ගොඩක් දවසකින්. ඔයාලට ටිකක් තොරතුරු ටිකක් දෙන්න ඕන නිසා දිගට පොඩ්ඩ වීඩියෝ එක දිග වෙයි. කැමති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න අහන්න මොකද්ද මේ කියන්නේ කියලා. යම් කිසි දෙයක් මොනවා හරි දෙයක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න තියෙනවා නම් ඒක ගන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඊශ්‍රායලයේ එන්න ඉන්න අයට සහ ඇවිල්ලා ඉන්න අයට මේකෙන් යම් කිසි දෙයක් පණිවිඩයක් දෙන්න තමයි මම අදහස් කරන්නේ. එතකොට ඉන්ටර්වයුව තියෙන දවස් ටිකක් තියෙනවා. ඒ දවස් වලටත් මේ ඉදිකිරීම් අංශයේ ඉන්ටර්වයුව තියෙනවා. එතකොට caregivers ඉන්ටර්වයුව තියෙනවා. caregivers ඉන්ටර්වයුව කියන්නේ caregivers පිරිමි කෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ඉන්ටර්වයුව තියෙන දවස් ටික මම ඔයාලට මේක විස්තරාත්මකව කියන්නම්. මොකද්ද කරන්න ඕන පැහැදිලිව. ඉතින් මං හිතන්නේ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් එක්ක එකතු වෙන්න, channel එක subscribe කරලා තියාගන්න, WhatsApp group එකට join වෙන්න. ඒකේ විස්තර අනුව ඔයාලට මම කියන්නම් යන්න ඕන තැන කරන්න ඕන දේවල් ටික WhatsApp group එකට join වෙලා ඉන්න. එහෙනම් මුලින්ම කතා කරන්න ඕන ඉදිකිරීම් අංශයේ ඔන්න රැකියා ටිකක් තියෙනවා. මේ මාසේ 25 තමයි ඉන්ටර්වයුව තියෙන්නේ. හරිද? පැහැදිලිව මම මේ කියන දේ හරියටම අහගෙන හරියට හරි විදියට ඒ විස්තර ටික කරගන්න. හරි? ඇලුමිනියම් වැඩ දන්න කවුරු හරි ඉන්නනම් ඇලුමිනියම් අංශයෙන් ඉන්ටර්වයුව තියෙන්නේ මේ මාසේ පළවෙනි මාසේ 25 තමයි ඉන්ටර්වයුව තියෙන්නේ. ඉන්ටර්වයුව තියෙන්නේ කොට්ටාවේ තියෙන්නේ. හරිද? එතකොට බිත්ති බඳින අයට, ගල් බැමි බඳින අයට ඒගොල්ලන්ටත් ඉන්ටර්වයුව තියෙනවා. ඊට පස්සේ කපරාරු කරන අයට තියෙනවා. ඊළඟට ෂටරින් කාපෙන්ටර්ස් ඇල්මිනිය යකඩ බොක්ස් එක තියෙන එකක් තියෙනවා. මම දැන් මේකවත් ගෲප් එකට දාලා තියෙන්නේ යකඩ බොක්ස් එකේ ෆොටෝස් එකක්. ඒක කරන්න පුළුවන් අය ඉන්නවා නම් 25 වෙනිදාට ඒකටත් ඉන්ටර්වයුව තියෙනවා. එතකොට බා බෙන්ඩින් අංශයෙන් ඉන්ටර්වයුව තියෙනවා. බා බෙන්ඩින් කම්බි බඳින අයට ඉන්ටර්වයුව තියෙනවා. එතකොට කපරාරු කරන ඉදිකිරීම් අංශයේ සියලුම ඉන්ටර්වයුව තියෙනවා. එතකොට ඒ ගෲප් එකට ජොයින් වෙලා මම ගෲප් එකෙන් ඔයාලට දෙනවා ඒජන්සියේ මම දන්න කෙනෙක්ගේ නම්බර එකක්. එතකොට ඒ නම්බර එකට ඔයාලා කතා කරලා විස්තර එයාලගෙන් ගන්න. මොකද මට මේකට හරියටම විස්තර දෙන්න කියන්නේ ඔයාලත් එක්ක නිතරම කතා කරන්න බෑ. මොකද මම ඊශ්‍රායලේ ඉන්නේ. මම වැඩ කරන ගමන් තමයි මේ දේවල් හැම දෙයක්ම ඔයාලට ගේන්නේ. ඒ නිසා මට පුළුවන් විදියට තමයි මම උදව් කරන්නේ. කැමති කෙනෙක් ඒකට කතා කරලා ඒකට දක්ෂතාවයක් තියෙන කෙනෙක් ගිහිල්ලා ඉන්ටර්වයුව එක කරගන්න. හරි? ඊට පස්සේ මම ඔයාලට මෙන්න මේ වගේ දෙයක් කියන්නම්. ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයට ඇවිල්ලා සමහර කට්ටිය ඉදිකිරීම් අංශයේ වැඩ කරන්න අමාරුයි. ඒක කවුරුත් දන්න දෙයක්. හරි? කවුරුත් දන්න දෙයක් කියන්නේ මෙහි ඉන්න අය දන්න දෙයක්. ලංකාවේ ඉන්න අය දන්නේ නැහැ.
එකක් තමයි මෙහි ආවහම වැඩ කරන්නේ ඉදිකිරීම් වශයෙන් අපි එන රැකියාවනම මෙහි හම්බවෙන්න. අපි ඔහේ මොන ටෙස්ට් එක ගහලාවත් වැඩක් නෑ මෙහි ආවට පස්සේ අපිට ඒක ඒ රැකියාව හම්බවෙන්නේ 100ට ගානක් තමයි දශම ගානක් තමයි තමන් ආපු රැකියාව තමන්ට ලැබෙන්නේ හැමෝන්ටම ලැබෙන්න. ද උදාහරණයක් ගත්තොත් ඔයා එන්නේ ටයිල් අල්ලලා ඉන්ටර්වක පාස්සලානං ඊස්ට්‍රෑලට එන්නේ ඔයා එන්න ඊස්ට්‍රෑල් එන මෑන් පව එක අනුව මෑන් පවරහකට වැටෙන ඇතකොට වැටනට පස්සේ මෑන් පවයකින් වාල ගිහිල්ල දානවා ඔයාලට වැඩ කරන්න ආයතනයකටකෝ අපි හිතමකෝ ඊස්ට්‍රෑලි ඉදිකිරීම ආයතනයකට නැත්තං සබ් කන්ට්‍රක්ට කෙනෙක් යටතේ උයි වගේ ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඒතන වැඩ අනුව තමයි වාට පිහිතම මුලින්ම පටන් ගන්න දැනකට ටයිල්ල කෙනෙක් ගිහිල දැම මුලින් එතන ටයිල්ලන්න නැහැන එතකොට ඔයාට එතන තියෙන සියලුම දේවල් කරන්න පස් අදින්න තියෙනවා සුද්ධ කරන්න තියෙනවා එත කම්බි බඳින්න තියෙනවා ඒ වගේ ෂටරින් වඩුවඩ කරන්න තියෙනවා ඉතින් තමන් එන රැකියාව කරගන්න හම්බ වෙන්නේ 100ට දශම ගානක්කට විතරයි. ඉතිං මෙන්න මේ හේතුව මත ගොඩක් අය තමන් ආපු වීසයකින් එලියට යන්න උත්සා කරනවා. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ දැන්වොන් ඉදිකිරීම් වංශයේ වැඩ කරඉඳල මේක හරියන්න මේ මොන මගුලද්ද තමන් ආපු රැකියාව මොකක්ද ඒක ගැන හිතන්නෙත් නෑ ආය මොකටද කියල හිතන්නෙත් නෑ නමුත් මෙතනින් පැනල යන්න උත්සාහ කරනවා. තකොට උත්සාහ කරන්නේ වෙනත් රැකියාවකට යන්න කියන්නේ මීට වැඩිය ලේසි රැකියාවකට යන්න දැන් මෙහේදී ඉදිකිරීම් වංශයේ රැකියාවකට හම්බෙනවා ශකල් 34 32ක් තමයි පැයකට හම්බෙන්නේ. එතවට පෑදහයක් කඩ කරහම 340කට වැඩි ගානක් හම්බෙන්නේ. එතකොට මෙතනින් පැල්ලගි හම් මීට වැඩිය ලොකු ගානක් ඒ කියන්නේ අපි හිතමකෝ ශකල් 40කට 45කට 50කට පෑකට වැඩ කරන්න පුළුවන් තැන් හොයාගෙන යන්න උත්සා කරන. නමුත් අපිට විස එකක් ගහලා තියෙන්නේ අවුරුදු 5යි මාස 3කට තමයි මාස 63ක තමයි විස එකක් අපිට ගහලා තියෙන්නේ. එතකොට අපිට අවුරුදු 5යි මාස 3ක වීසයකී අපිට වැඩ කරන්න කිසි ප්‍රශ්නයක් නෑ ඉදිකිරීම් වංශයේ ඊශ්‍රායලයේ වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම වැඩ කරන්න පුළුවන් අය එහෙම වැඩ කරනවා බැරි අය ඒ වීසයගෙන් පැනලගිවිල්ලා වෙන මෙහ තියෙනවා රිපූජි සරණාගත වීසා එකක් ගහගෙන වැඩ කරන්න ගොඩක් අය පෙළඹිලා තියෙනවා. ඉතින් දැන් ඒ සරණාගත වීසයක නවත්තල කියලා තමයි කියන්නේ ඒක සමහරයට ඉල්ලම් කරපුයට දීලත් තියෙනවා සමහරයට නවත්තලා දැන් මේ ගොල්ලංව අරගෙන ආයි නැවත ඉදිකිරීම් වංශයේ ඉදිකිරීම් වංශයේ රැකියාවකට යන්න කැමෙත් නම් ඒකට යන්න පුළුවන් නැත්තන් තමන්ට එතනින් අයි ලංකාවට විසයක් ඉල්ලගෙන එන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අය මේක අමාරුකම නිසාම තමයි මෙතනින් යන්න සරණාගත වීස එකක් සොයාගෙන. එතකොට සරණාගත වීස එකක් හොයාගෙන යන එකේ ගැටලුව තියෙන්නේ තමන්ට එතනින් හරියට වීසේකයේ හම්බුවෙනවද කියන කොලේ හම්බුවෙනද රිපූජි වීස එක හම්බ වෙනවද ඒව නොදන සමහරය මෙතරින් ගිහිල්ලා මාරු වැටිච් අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා මම කියන්නේ එහෙම යන්න කලින් දෙපාරක් හිතන්න තමන්ට අවුරුදු 5යි මාස 3කට වීස එකක් හම්බවෙලතින් එතකොට වීස එකේ වැඩ කරගත්තොත් ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ ඔයාට මෙහි ඔළුව නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්. හැබැයි අර මෙතනින් පැනලා ගිහිල්ලා වැඩ කරොත් ඔයාලට මාස 3න් 4න් වගේ නැවත ඒ කොලේ අලුත් කර ඉන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔළුව නිදහසක් නෑ කොහොටත් යන්න නිදහසක් නෑ. තමන් ආපු වීස එකේ හිටියාම මේ ඊශ්‍රායලයේ වටේම ඇවිදලා එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ නිදහසේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි ඔන්න ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඊළඟට මම කිව්වා කෙයාගිව කෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා. කෙයාගිව කෙනෙක් වෙබ් එකේ ඉන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න අපිට පුළුවන් කමක් තිබුණොත් එයාව මේ ඒජන්සි එකට දාලා එතනින් එයාව මෙහෙට ගන්න try එකක් දෙන්නම්. මොකද වෙබ් එකේ ඉන්න කෙනෙක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න WhatsApp group එකට join වෙන්න.
හැබැයි කයාදිව පිරිමි කෙනෙක් තමයි හොයන්නේ. පිරිමි කෙනෙක් ඉන්නවනම් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඉතින් එහෙනම් මංහිතන්නේ ඔයිටික තම මට කියන්න තියෙන්නේ ඔයාල මගේ වටසප් ගරුප් එකට ජොයින් වෙන්න. මම ඒක ලිංක එකත් මේ වීඩිය එක පල්ල හැන්දානවා. ඒකට ජොයින් වෙලා ඒකට මම තව නැමත වාලට මොනවාරි අවශ්‍ය දෙයක් තිබුණොත් මං එකට දානවා විස්තර ටික. එහෙනම් තව වීඩියකින් හමුවෙන්නම්. අදට මම නවතින්නම්. සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඊස්ට්‍රයිල් රටට එන්න ඉක්මන්ටම වාසනාව උදාවේවා කියල මම පාර්ථනා කරනවා. එහෙනම් ගින් එන්න ජයවේවා.